අද මම හදන්නේ පොල් කිරි දාන්න නැතුව තෙල් වලින් හදන කජු මාළුවක්. මේක හරිම රසවත්. ඒ වගේම පෝෂ්‍යදායී ආහාරයක්. මෙන්න මේ වගේ තෙල් ගතියකින් තමයි අපි කජු මාළුව හදන්නේ. දැන් අපි මේ කජු මාළුව හදන්නේ කොහොමද කියලා බලමු. ඉස්සෙල්ලාම අරන් තියෙනවා මෙන්න මේ වගේ අමු කජු. මේ කජු වාරනේ ඉතින් මේ ගස් යට ඕන තරම් මේ වගේ අමු කජු වැටිලා තියෙනවා. මම ඒවා ටිකක් අහිඳන් ආවා. දැන් අපි මේකේ ඇතුලේ තියෙන මදේ ගන්න ඕන. පීයක් හෝ ගිරයක් පාවිච්චි කරලා තමයි මේක කරන්නේ. මේක අපි පීයකින් දෙකට පලා ගන්නවා. මෙන්න මේ විදිහට ඔක්කොම ටික මම පලාගෙන ඇවිත් තියෙනවා. දැන් අපි මේක සුදු පාට මදේ කොටස අයින් කර ගන්න ඕන. මේ විදිහට අයින් කර ගන්න පුළුවන් අපිට මදේ කොටස. මේකෙදි අතට ආත් ග්ලව්ස් හරි නැත්නම් shopping එකක් හරි දාගන්න. නැත්නම් මෙන්න මේ වගේ කිරි ගෑවිලා සුදු පාටට හැම ගැලවිලා යන්න පුළුවන්. ඒ නිසා අත් ග්ලව්ස් එකක් දාගන්න. මෙන්න මේ විදිහට මම කජු මද ටික වෙන් කරගෙන තියෙනවා. අපි මේකට හොඳට නටන තද රස්නේ උණු වතුර දාගන්න ඕන. ඊට පස්සේ මේකට අපි එක් කරගන්නවා ලුණු චුට්ටක්. මේකට තද රස්නේ උණු වතුර දාන්න පොත්ත ගැලවිලා ගලව ගන්න ලේසියට. ඒ වගේම මේකේ තියෙනවා කාට ගතියට. ඒව ඔක්කොම අයින් වෙලා යන්න මේ වගේ තද උණු වතුර දාලා ලුණු වතුර දා ගන්න ඕන. එතකොට තමයි අපි මේක ආහාරයට ගන්න සුදුසු වෙන්නේ. මේ වගේ පොඩ්ඩක් හැන්දෙන් කවලම් කරගන්න ලුණු ටික දිය වෙන්න. මෙන්න මේ කජු මදේ තියෙනවා මේ උඩ පොත්තක් එක අයින් කරගන්න ඕනේ. මෙන්න මේ පොත්ත අපි අයින් කරගන්න තමයි මේ තද උණු වතුර දාන්නේ. දැන් අපි මේක විනාඩි 10ක් විතර පැත්තකින් තියන්න ඕනේ. ඊට පස්සේ අපි අවශ්‍ය ද්‍රව්‍ය ටික මෙන්න මේ විදිහට කපාගෙන තියෙනවා. ඉස්සෙල්ලාම අරන් තියෙනවා ලුණු භාගයක්, චූටි ගෙඩියකින් භාගයක් අරන් තියෙනවා. ඒ වගේම සුදු ලුණු බික්කක්, කරපිංචා දෙකක්, රම්පේ අත්තක්, අමු මිරිස් කරල් දෙකක් අරන් තියෙනවා. විනාඩි 10කින් පස්සේ මෙන්න මේ විදිහට තමයි අපිට කජු මද ටික දැක ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ වගේ බොර පාටට වතුර බොර පාට වෙලා තියෙනවා. දැන් අපි මේක වතුර ටික පෙරා ගන්න ඕනේ. ඊට පස්සේ මේ පොත්ත අයින් කර ගන්න ඕනේ. එතකොට තමයි මේක ආහාරයට ගන්න සුදුසු වෙන්නේ. දැන් මම වතුර පෙරන් ඇවිත් තියෙනවා. මෙන්න මේ වගේ තියෙන පොත්ත අපි අයින් කරන්න ඕන. ලේසියෙන්ම ගැලවිලා යනවා දැන්. මම දැන් කජු මද ටික වෙන් කරගෙන තියෙන්නේ. මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. දැන් අපි මේකට අවශ්‍ය දේවල් දාලා පොඩ්ඩක් වෙලා තියන්න ඕනේ. ඉස්සෙල්ලාම මිරිස් කුඩු මෙන්න මෙච්චර ප්‍රමාණයක් තමයි අරන් තින්නේ චුට්ටුම චුට්ටක්. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට සැර අනුව මිරිස් දාගන්න පුළුවන්. කහ කුඩුත් මෙන්න මේ ප්‍රමාණයට අරන් තියෙනවා. ඒ වගේම බැදපු තුන පහ කුඩුත් කහ කුඩු ගත්ත ප්‍රමාණයටම ගන්න ඕන. මෙන්න මේ වගේ
ඊට පස්සේ අපි ලුණු එකතු කරගන්න ඕන. ලුණු වතුර තමයි මම මේ වෙලාවේ එකතු කරගත්තේ. දැන් මේක පොඩ්ඩක් අපි මෙන්න මේ විදිහට හැන්දෙන් කවලම් කරන්න ඕනේ. දැන් අපි චාච්චු ඇල්ලි පෙත්තේලා ඒකට තෙල් චූට්ටක් දාගන්න ඕනේ. මේ කජු කියන්නේ තෙල් සහිත ආහාරයක් හින්දා තෙල් පොඩ්ඩක් දාගන්න ඕනේ. ඊට පස්සේ තෙල් රත් වුණාට පස්සේ සුදු ලුණු ටික දාගන්න ඕන. මෙන්න මේ වගේ කරවීගෙන එද්දී ඉතුරු ටිකත් අපි හෙමින් දාගන්න ඕන. මෙන්න මේ වගේ ලාකොල පාට වීගෙන එද්දී අපි අර හදාගත්තු කජු ටිකක් දාගෙන විනාඩි 3ක් විතර මෙන්න එහෙම තෙලේ චුට්ටක් තියන්න ඕන. එතකොට තමයි මේ කජු මාළු රස වෙන්නේ. මෙන්න මෙහෙම හැන්දෙන් මෙහෙම කරලා චුට්ටක් දාගන්න ඕන. අපි දැන් මේකට වතුර පොඩ්ඩක් එකතු කරන්න ඕනේ විනාඩි 3කට විතර පස්සේ. දැන් අපි විනාඩි 5ක් විතර මේක පියනකින් වහලා හොඳට තම්බ ගන්න ඕන. වතුර චුට්ටක් මදි වගේ මම ආයෙ වතුර පොඩ්ඩක් එකතු කරා. විනාඩි 5කට පස්සේ මෙන්න මේ විදිහට තැම්බිලා තියෙනවා. දැන් අපේ කජු මාළුවේ ලෑස්ති. මෙන්න මේ වගේ රසට ගුණවත් කජු මාළුවක් ඔයාලට හදාගන්න පුළුවන්. කිරි දාන්න නැතුව තෙල් වලින් විතරක්. මෙන්න මේ වගේ තෙල් බේරෙන විදිහට හදාගන්න පුළුවන්. මොකද මේ කජු වල තෙල් තියෙන හින්දා තෙල් බේරෙන්න හදාගන්න පුළුවන්. වැඩි දාන්න ඕනෙත් නැහැ.